හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපි මේ වෙලාවේදී අපි නැගිට දෙවියන් වහන්සේට මේ කාලේ බාර කළ ආරක්ෂා කරමු. ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ආමේන්. ස්වාමින් වහන්සේගේ ආත්මය අපිත් එක්ක තියෙනවා. ස්වාමින් වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ මේ වෙලාවේ අපිට සිහි කරනවා. මාගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් යම් කිසි ස්ථානයක එක්සිත වෙනද මං ඒ ස්ථානයේ වැඩ ඉන්නවා. ආමේන්. ස්වාමින් වහන්සේගේ ඒ ආත්මය අප තුල තිබෙන නිසා අපි ප්‍රීතියෙන් උන්වහන්සේට මෙහෙ කරන්න යනවා, ප්‍රශංසා කරනවා. ස්වාමිනී, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා, අපි ඔබට මහිමය දෙනවා, අපි ඔබට ප්‍රශංසා දෙනවා. ඔබ වහන්සේගේ පොරොන්දුව ප්‍රකාර ඔබ මේ මොහොතේ අපි මැද්දේ ඉන්න නිසා ස්වාමිනී ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේට ආරක්ෂා කරනවා. පියාණන් වහන්සේ, සුදාත්මිනී, ඔබ වහන්සේගේ ආත්මය, ඒ ශෙකයිනා මහිමය ස්වාමිනී මේ ගෘහයන් අපිවත් වසා ගන්න ස්වාමිනී. අපි ස්වාමිනී විවිධ ස්වාමිනී මානසික තත්වයන් තුල මේ වෙලාවේ ඉන්නවා. ස්වාමිනී අපිට අභියෝගات එක්ක අපි මෙතන ඉන්නවා. ස්වාමිනී ලෝකේ තියෙන පීඩාවත් එක්ක අපි මෙතන ඉන්නවා. නමුත් ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ කුණාටුවේදී අපිත් එක්ක ඉන්නවා. ගිනි මැද අපිත් එක්ක ඉන්නවා. අපි ඔබට මහිමය දෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න මේ කිසි දෙයකට බැරි නිසා. හාලෙලූයා. ස්වාමිනී දැන් මේ අවකාශය ජේසුනේ බෙලෙන් අපි වසනෝ ශුද්ධාත්මිනී අපිව ආලේප කළ ස්පර්ශ කරන්න, අපේ මුඛයන් ස්පර්ශ කරන්න. ස්වාමිනී ආත්මේ නික්මෙන නමස්කාරය, හදවතින් නික්මෙන ප්‍රශංසාව ස්වාමිනී මුළු ශරීරයෙන් මුළු බුද්ධියෙන් ඔබට මහිමය ප්‍රශංසාව ස්තුති දෙන්න අපිව ඔබ වහන්සේ ආලේප කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි දෙවියන් වහන්සේට හොඳ අත්පුරුසන්නාදයක් දෙමුද? හාලෙලූයා. ස්වාමින් වහන්සේ හපත්. හාලෙලූයා.